කොහොමද ඉතින් ඔයාලට? අද මම ඔයාලට ගෙනත් දෙන්න තවත් මාළු තවත් අලුත් වීඩියෝ එකක්. හරි ඉතින් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලා දන්නවා ඇති මම ක්‍රේෆිෂ් කෙනෙක් ගෙනාවා. එයා ගැන විස්තර කිව්වොත් එහෙම එයා දැන් ඇත්තටම සෑහෙන්න ලොකුයි. හරිද ගෙනාපු එකට වඩා ලොකුයි. ක්‍රේෆිෂ් ගෙනල්ලා දාන වීඩියෝ එක මේ මගේ channel එක ඇති ගිහිල්ලා බලන්න බලපු නැති කට්ටිය. එතකොට තව දෙයක් කියන්න ඕනේ මේ මගේ මාළු පැටව එහෙම දැන් ගොඩක් ලොකුයි. ඉන්ට ඔයගලන්ට පේනන්ට ඔය පේනවා ඇති. දැන් සෑහෙන්න ලොකුයි. තව පැටවුත් දාලා තියෙනවා අලුතෙන් ඔයගලන්ට පේනවා ඇති. තව මාළුත් ගේන්න ඕනේ. ඔයාලට තව දෙයක් පෙන්වන්න තියෙනවා. තව මට අලුත් ටැංකියක් හම්බුණා. අපි යන් දැන් ඒක බලන්න. හරි මේ තියෙන අලුත් ටැංකිය එක පොඩි ටැංකියක්. හරිද? මම බලාපොරොත්තු වෙන්නේ මේ ප්ලාන්ටර් ටැංකියක් හදන්න ඉස්සරහට අපි බලමු මොකද වෙන්නේ කියලා. ප්ලාන්ටර් කරන්න තමයි හිතන් ඉන්නේ. ටැංකියක් අස් කරන්න ඕන. ඊළඟට ඔයාලට මම මේ ටැංකිය අස් කරන වීඩියෝ එකක් ඕනනම් පහලින් කමෙන්ට් කරන්න යන්න. මම ඊළඟට ඒ වගේ වීඩියෝ එකක් ගේන්න. තව ඔයාලට මම මගේ කොරලියාව මේ කියන්නේ පෙන්නලා තියෙනවා මේ පෙන්නලා එහෙම වැඩි පෙන්නන්නේ නැහනේ. ඉතින් අද අපි බලමු මම මැලට්ලා දෙන්නෙක් අල්ලගත්තා. උඹලට පේනවා. මම කොරලියා ඔයාලට අල්ලලා වීඩියෝ ගන්න. හරි උඹලන්ට පේනවා ඇති මගේ කොරලියා අතරම සෑහෙන්න ලොකුයි. මම මුන්ට කංකුම් එහෙම දානවා කන්න හොඳට කනවා. හරි ඉතින් ඔයාලා මගේ කොරලියා එහෙම දැක්කා. හරි ඉතින් මේ අදට මම මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්නම්. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක all කරන්න අවතක් කරන්න. එහෙනම් තවත් දවසක් තවත් අලුත් වෙන හම්බලත් ඔයාලට සුබ දවසක්.